දුරකථන ඇමතුමක් කාන්දුවීම හේතුවෙන් තායි අගමැතිවරිය වූ ශිනවාත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදු කර ඇතැයි පැවසෙන මෙම සංවාදයේ මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇසිය තායි හමුදා අනුදෙන් නිලධාරියෙකු විවේචනය කළ අතර එම හඬපටේ හේතුවෙන් මහජන කෝපයක්ද ඇති වී තිබෙනවා. ඒ අනුව ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතින බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍ය දරු බලවත් චිනවාත්‍රා වංශයේ ඔවුන්ගේ දුරකාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වූ තුන්වන දේශපාලඥයා බවට පත්වීමට ඇයට සිදුව ඇති බවටයි. තායිලන්තයේ සහ කාම්බෝජ අතර නිර්මාණය වී ඇති මත ගැටුම් පසුගියදා දිනෙන් දින වර්ධනය වී තිබුණා. ඒ මතභේදාත්මක චොං බොක් දේශසීම ආසන්නයේදී පසුගිය මැයි මාස 28 වන දින හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් අනතුරුවයි. එම මිය යාමෙන් පසු දෙරට අතර මත ගැටුම් නිර්මාණය වුණා. මෙම මත ගැටුම් හේතුවෙන් පසුගියදා කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන සියලු පළතුරු සහ එළවලු ආනයනය තහනම් කිරීමටද පියවර ගැනුණා. එපමණක් නොව රූපවාහිනියෙන් සහ සිනමා ශාලාවලින් තායි චිත්‍රපට තහනම් කිරීමටද පියවර ගත් අතර දේශසීමා මුරපොලක්ද වසා දමා තිබෙනවා.